අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා URTS YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ Temu app එකෙන් අපි බඩු ඕඩර් කරද්දී කොහොමද හොඳම sellers ලව හොයාගන්නේ කියන එක. ඉතින් එහෙනම් වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා මේ Temu app එක කියන්නේ ලංකාවට මේ දවස්වල අලුත් app එකක්. ඉතින් අපි මේකෙන් බඩුවක් ඕඩර් කරද්දී හොඳම සෙලර් කෙනෙක්ගෙන් හොඳම බඩුවක් ඕඩර් කරන එක අපිට ගොඩක් වටිනවා. මොකද එහෙම වුණොත් තමයි අපිට හොඳම භාණ්ඩයක් අපේ ගෙදරට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි හොඳම සෙලර් කෙනෙක් හොයාගන්න එක Temu එකෙන්ම අපිට සෙලර්ස් ලව හොයලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ වගේ Temu app එක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් මෙහෙම පහළට ස්ක්‍රෝල් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් දම් පාටින් ස්ටාර් සෙලර් කියලා බැජ් එකක් ගහලා තියෙන එක ප්‍රොඩක්ට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ එකක් ඇතුළත යමු. හරි. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එයාලගේ ඉස්සොරම ඒ මොකක්ද කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එතන යටින් sold by star seller කියලා එයාලගේ logo එකත් එක්ක පොඩ්ඩක් දාලා තියෙනවා. මම එතන පොඩ්ඩක් දැන් ටැප් කරගන්නවා. හරි. මම එතන ටැප් කරාට පස්සේ මෙන්න මේ විදිහට එයාලගේ ස්ටෝර් එක ඇතුළට යනවා. ගියාට පස්සේ ඉස්සරම අපි බලමු මේකේ තියෙන අයිටම්ස් මොනවද කියලා. අයිටම්ස් ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තනිකරම තියෙන්නේ මෙන්න මේ වගේ මොබයිල් ෆොටෝග්‍රැෆි වලට වීඩියෝග්‍රැෆි වලට අවශ්‍ය ට්‍රයිපොඩ් වගේ දේවල් තමයි. ඉතින් එතකොටම අපිට මෙතන ස්ටාර් සෙලර් බැජ් එකත් මෙතන එයාලගේ ලෝගෝ එකට පහලින් බලා ගන්න පුළුවන්. අපි ස්ටාර් සෙලර් බැජ් එක ඇතුළට යන්න දැන්. හරි. එතකොට අපිට මෙන්න මේ වගේ විස්තරයක් බලා ගන්න පුළුවන්. ඒකේ යටින්ම තියෙනවා explanation of certification label rules කියලා. මෙයාලා මෙතනින් කියන්නේ මෙන්න මේ star seller කියන badge එක නිකම්ම දෙන්නේ නැහැ. ඒක යම්කිසි rules ටිකක් තියෙනවා follow කරන්න ඕනේ. ඒවට අනුව තමයි මේ badge එක දීලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඒක ටැප් කරලා බලමු මොනවද මේ rules කියලා. අපිට දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් විවිධ විස්තර ටිකක් මෙතන බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඉස්සර මෙතන දම්පාර ස්ටාර් සෙලර් කියන ලේබල් එක තියෙනවා. ඒකට යටින් චූටි විස්තරයක් ඒත් එක්කම තියෙනවා. ඉතින් මේ විස්තරෙන් කියන්නේ මොකද්ද? මෙයාලා මේ විස්තරෙන් කියන්නේ මෙතන ඉන්නේ පහුගිය මාසයක කාලයක්. එහෙම නැත්නම් දවස් 30ක කාලයක් ඇතුලේ මෙන්න මේ Temu app එකේ හොඳම සෙලර්ස්ලා 103 කියලා. ඒ කියන්නේ සම්පූර්ණ Temu app එකේ ඉන්න සෙලර්ස්ලාගෙන් හොඳම 103 මෙන්න මේ ස්ටාර් සෙලර් කියන කැටගරි එකට අයිති කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් එහෙම ගත්තාම මෙයාලා සෙල් කරන හැම භාණ්ඩයක්ම නෙමේ. දැන් අපි මේ ස්ටෝ එක ගත්තොත් ඔයාලා දැක්කා මෙයාලා සෙල් කරන්නේ මොබයිල් ට්‍රයිපොඩ්ස් වගේ ඒවා. ඉතින් එතකොට අන්න ඒ වගේ කැටගරි එකකට අදාළව Temu app එකේ ඉන්න හොඳම 103ක් සෙලර්ස්ලා තමයි මෙන්න මේ ස්ටාර් සෙලර් කියන කැටගරි එකට අයිති වෙන්නේ කියලා තමයි මෙන්න මේ කොටසෙන් කියන්නේ. ඉතින් එහෙම අයිති වෙන්න නම් පොඩි රූල්ස් ටිකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. අන්න ඒ ටික තමයි මෙතන යටින් තියෙන්නේ. ඒතකොට ඔයාලට ඉස්සරම් බලා ගන්න පුළුවන් ෆාස්ට් ඩිලිවරි කියන එක. ඉතින් මෙයාලා මෙතනින් කියන්නේ පහුගිය මාසයක කාලය ඇතුළත අපි යම්කිසි භාණ්ඩයක් ඕඩර් කරාම ඒක ඉක්මනට පැක් කරලා Temu එකට බාර දුන්නේ මෙන්න මේ Temu එකේ ඉන්න 10%ක් මෙන්න මේ සෙලර්ස්ලා කියලා තමයි මෙයාලා කියන්නේ. එතකොට ඒ වගේ ඉක්මනට ෂිප් අවුට් කරපු Temu එකේ ඉන්න සෙලර්ස්ලාගෙන් 10%ක් මෙන්න මේකට අයිති කියනවා. ඊට පස්සේ කියනවා low item return rate කියලා. ඒ කියන්නේ මොකක් හරි ඩැමේජ් එකක් හරි නැත්නම් ක්වොලිටි එකේ අවුලක් හරි නිසා අපි භාණ්ඩය ආපහු රිටර්න් කරා නම් අපි රිෆන්ඩ් එකක් ගත්තා නම් එහෙම අඩුවෙන්ම රිටර්න් හරි රිෆන්ඩ් හරි වෙච්ච සෙලර්ස්ලා 105 මෙන්න මේකට අයිති කියනවා. ඒ කියන්නේ සම්පූර්ණ Temu එකේ ඉන්න සෙලර්ස්ලාගෙන්ම අඩුවෙන්ම බඩු රිටර්න් වෙච්ච සෙලර්ස්ලා 105 මේකට අයිති කියනවා. ඊට පස්සේ තියෙනවා high repeat customers කියලා. high repeat customers කියන එකෙන් මෙයාලා අදහස් කරලා තියෙන්නේ නැවත නැවත කස්ටමර්ස්ලා මේ සෙලර්ගෙන් බඩු ඕඩර් කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම කරපු Temu එකේ ඉන්න සම්පූර්ණ සෙලර්ස්ලාගෙන් 120 තමා මෙන්න මේකේ. ඒ කියන්නේ හොඳම 120 මේකට අයිති කියලා තමා මෙයාලා කියන්නේ. ඊට පස්සේ යටින් තියෙනවා seller established 2 years ago කියලා. ඒ කියන්නම් මේ ස්ටෝ එක මේ Temu app එකේ අවුරුදු 2කටත් වැඩිය පරණ ස්ටෝ එකක් කියලා. ඉතින් තව යටින් තියෙන handmade කියලා එයාලා කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් ඒවා
හෑන්ඩ්මේඩ් ඒවා තමයි මෙයා සෝල්ව් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔරිජිනල් ඩිසයින් කියලා තියෙනවා. එයාලා එතනින් කියන්නේ මෙයා සෙල් කරලා තියෙන්නේ ඔරිජිනල් ඩිසයින් එක. ඒ කියන්නේ හරිම ඩිසයින් එක තියෙන බාණ්ඩ කියලා. ඊට පස්සේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මෙයා පරිසර හිතකාමී බාණ්ඩ තමයි මේ ස්ටෝර් එකේ සෙල් කරලා තියෙන්නේ කියන එක. ඉතින් මං හිතනවා මං ඒ කරපු විස්තරේ ඔයාලට තේරුණා කියලා කොහොමද මේ ස්ටාර් සෙලර් කියන බැජ් එක මේ සෙලර්ස්ලට හම්බුනේ කියන එක. එතකොට ඔයාලට තේරෙනවා මෙයාලා තමයි මේ තෙමු එකේ ඉන්න හොඳම සෙලර්ස්ලා කියලා. දැන් අපි බලමු මොකක් හරි දෙයක් අපි සර්ච් කරලා කොහොමද ස්ටාර් සෙලර් කෙනෙක්ගෙන් හොඳ බඩුවක් අපි හොයාගන්නේ කියලා. ඉතින් සරලයි අපි මෙතන සර්ච් තෙමු කියන මෙතන සර්ච් බාර් එකේ මෙතන අපි මොකක් හරි එකක් සර්ච් කරමු. මම මෙතන මට සජෙස්ට් මන් දෙනවා. ඊට පස්සේ එහෙම ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මම සර්ච් කරපු දෙයට අදාළව ඇවිල්ලා තියෙනවා බඩු ගොඩක්. ඉතින් මම මෙතන ස්ටාර් සෙලර් කෙනෙක්ගේ ඒ ප්‍රොඩක්ට්ස් එක ඇතුළට යනවා. ගියාට පස්සේ මෙතන ස්ටාර් සෙලර් කියන ලේබල් එකත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා ඉතින් මෙතන ස්ටාර් සෙලර් කියපු නිසාම මෙතන බයි කරන්න යන්න එපා. ඉස්සරම ගිහිල්ලා බලන්න මෙයාගේ ස්ටෝ එකේ තව මේ වගේ දේවල් තියෙනවාද කියලා. එතකොට තමයි අපිට තහවුරු කරගන්න පුළුවන් එයා මේ ප්‍රොඩක්ට්ස් එකට අදාළව හොඳ හොඳ සෙලර් කෙනෙක් කියලා, හොඳ ස්ටාර් සෙලර් කෙනෙක් කියලා. ඉතින් බලපුවම අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නම මොබයිල් ට්‍රයිපොඩ් වගේ ඒවා තමයි. ඊට පස්සේ ඔයාලා මෙතන යටට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඊට යටින් අයිටම් එකේ රිවිව්ස් තියෙනවා. ඉතින් මෙතන ලංකාවේ රිවිව්ස් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තව රටවල් වල කට්ටිය මේක ඕඩර් කරලා මෙතන හොඳ රිවිව්ස් මෙයාලා දාලා බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට නිගමනයකට එන්න පුළුවන් මේ සෙලර් හොඳ සෙලර් කෙනෙක්. මෙයාගෙන් බාණ්ඩයක් බය නැතුව ඕඩර් කරන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියලා දෙන්න ඕනේ තෙමු එකෙන් බාණ්ඩයක් ඕඩර් කරද්දී කොහොමද හොඳම සෙලර් කෙනෙක් හොයාගන්නේ කියන එක. ඉතින් මං හිතනවා මං කියලා දීපුවා ඔයාලට තේරෙන්නද කියලා. මොකක් හරි නොතේරුවමක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඔයාලට ඒකට උත්තරයක් දෙන්නම්. ඉතින් මම මේ වගේ තවත් ගොඩක් වීඩියෝ මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලා මගේ channel එක ඇතුළට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් ඒ වීඩියෝ. මම තෙමු app එකේ account එකක් හදන හැටි, address එක හරියටම හදාගන්න හැටි සහ කොහොමද හරියටම order එකක් දාන්න කියලා පිළිවෙලින් හොඳට විස්තරාත්මකව වීඩියෝ එකක් මීට කලින් දාලා තියෙනවා. මම මේ වීඩියෝ එකත් මේ වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්නම්. ඉතින් මේ වගේ තවත් ගොඩක් shopping app ගැන වීඩියෝ සහ shopping deals ගැන වීඩියෝ ඉස්සරහට අරන් එන්න තියෙනවා. AliExpress, Daraz, Temu කියන app වලට අදාළව තමයි මම ගොඩක්ම අරන් ඉන්නේ වීඩියෝ. ඉතින් මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ඒතකොට ඊළඟ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.